මැරිලා යන තැන බලා ගන්න කැමතිද? මැරෙන්නේ නැත්තම් ඕනේ නැහැ. මැරෙන අය බලා ගන්න. කැමතිද? හරි එහෙනම් සාදුකාරයක් දෙන්න කැමතියි. එහෙනම් මම ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඒ ප්‍රශ්න දෙක අහලා ඔබට මැරෙන්නලා යන තැන පෙන්නලා සතර පායෙන් මිදිලා නම් මං ඉක්මනට වඩිනවා. ඒතර බණ කියන්න දෙයක් නැහැ. මිදිලානේ. මිදිලා නැත්තම් පැයක් විතර අරගෙන බණ ටික කියනවා. හරි. එහෙනම් ඕකයි කතන්දරේ. දැන් එහෙනම් බලාගමු මැරිලා යන තැන. හරි. මම අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න සිංහල විතරයි ඕනේ. වෙන මුකුත් ඕනේ. මෙතන ඉන්න මේ A level O level ඩිග්‍රී එකක්වත් ඕනේ නැහැ. දෙකට ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ. උගත්කම් ධනවත්කම් බලවත්කම් ಜಾති ආගම් කුලමල ඔක්කොම පැත්තකින් තියන්න. අහන ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්න ටිකෙන් පස්සේ ඔබට ඔබ යන තැන තේරෙනවා. එතකොට මීට පස්සේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අපි මැරිලා කොහේ යයිද බං. හරි. ඔන්න ක්‍රමය සූත්‍රය කියලා දෙනවා. ඔබ බලන්න. කැමතිද? හරි එහෙනම් සාදුකාරයක් දෙන්න. සිරස් කියනවා කෙලින්නම් තිරස් කියනවා හරස්නම්. සිරස් කියනවා කෙලින්නම් තිරස් කියනවා හරස්නම්. මෙන්න පළවෙනි ප්‍රශ්නය හැමෝම උත්තරයක් දෙන්න. බුදුහාමුදුරන්ගේ දහමේ අපිට පුන පුනා දේශනා කරලා තියෙන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඇලෙන්න එපා. ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. හරි. ඕකේ 10ක් තියෙනවා වෙලා යන ඉඳ අහන්නේ 3යි. හිතින් 3යි වචනයෙන් 4යි කයින් 3යි. 10ක් වූ දුරාචාර කියන්නේ වට 10 දුරා කියන්නේ. අහලා තියෙන 10 දුරා වැඩ කියලා. අපේ අම්මලා ඉස්සර අපිට බයිනවා උඹලා ඔය 10 දුරා වැඩ පුරුදු වෙන්න එපා. ඔය 10 දුරා වැඩ කියන්නේ 10ක් වූ දුරාචාරේවත් දසකුල. එහෙනම් මෙන්න මේ දසකුසල් වැඩ ටික අපි කරනවද නැද්ද? අපි ඇලෙනවද නැද්ද? ගැටෙනවද නැද්ද? මුලා වෙලාද නැද්ද? යකෝ බෞද්ධ. දැන් පේනවද බෞද්ධය? නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් එකක් පේන්නේ නැද්ද? බුදුහාමුදුරු කියන්නේ තියෙන ඇලෙන්න එපා උන් ඇලෙනවා. බුදුහාමුදුරු කියන්නේ ගැටෙන්න එපා උන් ගැටෙනවා. බුදුහාමුදුරු කියන්නේ මුලා වෙන්න එපා උන් මුලා වෙනවා. දැන් මෙච්චර කල් ගිහින් තියෙන්නේ බුදුන් කියපු පැත්තේද උන්ට ඕනි පැත්තද? මෙච්චර කල් අපි ඉඳලා තියෙන්නේ බුදුන්ගේ මතයේද අපේ මතයේද? බුදුන්ගේ මතයේද උන්ගේ මතයේද? උන්ගේ මතේ උම්මත්තකි. එහෙනම් උම්මත්තකය කියන්නේ උන්ගේ මතවල බුදුන්ගේ මතේ ඉන්න කෙනාට කියනවා බෞද්ධයා. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. බෞද්ධයෝ කියන්නේ කවුද? අට්ඨ පුරිස පුග්ගල. අට්ඨ පුරිස පුග්ගලා කියන්නේ අඩුම ගානේ සෝතාපන්න මාර්ගය. ඊට පස්සේ ඵලයේ සකුද්දාගාමී මාර්ගයේ ඵලය අනාගාමී මාර්ගයේ ඵලය අරිහත් මාර්ගයේ ඵලය. ඔය 8 දෙනා අතරේ භික්ෂු භික්ෂුණී අමාරු නම් උපාසක උපාසිකාවක් ඔය සිව්වනක් පිරිසට අයිති නම් එයාට බෞද්ධ කියනවා. එහෙම නැති උන්ට අමු ගොන් ගොබ්බ පුතඥයෝ කියලා කියනවා. දැන් අපේ රටේ බෞද්ධ 75ක් මතක තියාගන්න තාම 105ක් බෞද්ධ නැහැ. 175ක් තියෙනවා උප්පැන්න බෞද්ධයෝ පරම්පරාවෙන් ආපු. හැබැයි නියම බෞද්ධයෝ ඉන්නේ 105යි. එහෙනම් දැන් මෙන්න මම ඔබට පෙන්නනවා මැරිලා යන තැන. දැන් මට කියන්න බෞද්ධ කියලා පම්පෝරි ගැහුවට මෙච්චර කල් කරලා තියෙන බුදුහාමුදුරුවෝ කියපු දේද එපා කියපු දේද? දැන් පිළිගන්නවද? කියපු දේද කරලා තියෙන එපා කියපු දේද? එහෙනම් මෙච්චර කල් බෞද්ධ කිය එකතු වෙලා තියෙන බුදුහාමුදුරුවෝ කියපු දේද එපා කියපු දේද? හරි සරලයි. එකතුවට කියනවා සිංහලෙන් ඓක්‍ය කියලා. එකතුවට කියනවා සිංහලෙන් තව වචනයක් අය කියලා. එහෙනම් එකතු වෙලා තියෙන එපා කියපුවට නම් එපා අය අපාය. එපා කියන දෙයට නම් අය වෙන්නේ එපා අය අපාය. එන බෞද්ධයා මැරිලා දෙයියෙද්ද සතර අපාය. දැන් තේරෙනවද? දෙයියෙද්ද සතර අපාය. දැන් තේරෙනවද? සිරස් කිව්වේ කෙලින් අතට, තිරස් කිව්වේ හරස් අතට. එහෙනම් මෙච්චර කල් බෞද්ධ කිය පම්පෝරි ගැහුවට හිතලා තියෙන්නේ කියලා තියෙන්නේ කරලා තියෙන්නේ ඔය වැඩ ටික ඒවත් ඔය සංකාරය පවත්වලා තියෙන්නේ දහමට කෙලින්ද හරහට? ඇහෙන්නේ නැහැ මට. කෙලින්ද හරහටද? එහෙනම් සංකාරය හරස් නම් සංකාරය තිරස්. සංකාරය තිරස් නම් තිරස් සං තිරිසං. දැන් තේරෙනවද කතන්දර? දැන් එහෙනම් එන බෞද්ධය මැරලා දෙයියෙක්ද අමුතිරිසෙන්නේ? සංකාරය තිරස්ව නම් පවත්තන්නේ බුදුහාමුදුරුවෝ කියපු නෙමේ සිරස්ව නෙමේ තිරස්ව. එහෙනම් සංකාරය තිරස්ව යන එක තිරිසං වෙනවා මිසක් ඔබ හිතනවා දෙයියෙක්. දැන් එහෙනම් මේ අන්තිම ප්‍රශ්නය මෙච්චර කල් බෞද්ධ කිය පම්පෝරි ගැහුවට සුදුරෙදිත් ඇන්දට කළා තියෙන්නේ හරි වැඩක්ද හොර වැඩක්ද? මේ උත්තර දෙන්නේ නැත්තේ මොකද මේ
ඔබ කියන්න මේ වෙලාවත් අවංක වෙන්නකෝ. සුදුරෙදි නම් මෙච්චර කල් බෞද්ධ කීගේ පම්පෝරි ගගා කරලා තියෙන්නේ. හරි වැඩක්ද හොර වැඩක්ද? දැන් පිළිගන්නවද? එහෙනම් එහෙම එකෙක් මලොත් ඒක දෙයියෙක් වෙයිද සුදුරෙදි හොරෙක් වෙයිද? වෙනවනම් වෙන්නේ මොකෙද? දැන් පේනවද? එහෙනම් සියලු දෙනා පරිස්සම් වෙන්න. සුදුරෙදි ඇඳන් හොර වැඩ කරන්නේ උන් සුදුරෙදි හොරු වෙනවා. සිවුරු ඇඳන් හොර වැඩ කළොත් ඒක හයියෙන් කියනවා. ඔක්කොම අනුන්ගේ කෙහෙල් මල් පේනවා තමන්ගේ. දැන් මොකා හොර වැඩ කළත් එකෙක් බේරෙනවද? අපිට වැඩි මිසක් අඩු නැහැ. ආමඳුරුන්ට වැඩි මිසක් අඩු නැහැ. හරිද? එහෙනම් මේකේ ලොක්කෝ කවුරුත් නැහැ. ලොක්කෝ ඉන්නේ එක්කෙනයි. බුදුහාමුදුරුවෝ ගුරුතනතුරේදී අපි කවුද ධර්ම? පිටුදේ ධර්මාධිකරණයට හැමෝටම යන්න වෙනවා. ආමඳුරුවොත් යනවා. ජනාධිපතිත් යනවා. හිඟන්නත් යනවා. ධර්මාධිකරණේ බලන්නේ මොකේ ඩිග්‍රිය මොකද්ද කියලා නෙමෙයි. මොකේ බැංක් account එක නෙමෙයි. මොකේ පෙළපත නෙමෙයි. මොකේ නෝනා කොහමද මහත්තයා කොහමද බලන්නේ ගතිය සුද්ධද දූෂද කියලා. හිඟන්න ගියත් රජා ගියත් හාමුදුරුවෝ ගියත් සුද්ධ ගතිය හිටපු අය සුගතියට දානවා. දූෂ්‍ය ගතිය හිටපු අය දුගතියට දානවා. එහෙනම් අලෝභ ආදේශ අමෝහ කියන සුද්ධ ගතිය ඇසුරු කරපු අය සුගතියේ, ලෝභ දේශ මොහ කියන දූෂ්‍ය ගතිය ඇසුරු කරපු එක දුගතියේ. සියලු දෙනාටම ඔය අධිකරණයේ පොදුයි. අපේ අධිකරණයෙන් පැන්නට ඕකෙන් පයින්න බෑ කිට්ටු. කර්මයේම මුල් වෙලා නෑ වෙලා පිලිසරණ වෙලා දෑවැද්ද වෙලා යන සසර ගමනේ අපි මොනවා කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහා සුලිසුලකට පිදුරු ගහක් අහුණා. පරණ්ඩලක් අහුණා වගේ පිදුරු ගහට ඕන දේව දැන් කරන්න බෑ. කුලඟ හැමන පැත්තට යනවා මිසක් පිඟුදිනේ ඔන්න ඔය මරණ මොහොතේ අරගෙන ගන්ධබ්බයා කර්මයෙන්මයි ගිහින් දාන්නේ. අදාළ තැනට ගන්ධබ්බයා සංජාතිකයා කර්මානුරූප කම්මස්ස කෝමි කම්ම යෝනි කම්ම දන්දු කම්ම දායාදෝ කම්ම පටිසරණෝ කියලා අදාළ තැනට. එහෙනම් දැන් තේරෙනවද යන තැන?